ආයුෂ බොහෝ වේවා. පුස්ලෝකෙන් හායි එකක්. ඉතින් මේ සීතලේ පොල් රොටියක් කමද? අවශ්‍ය ප්‍රමාණයට පිටි, ලුණු සහ ගාගත්ත පොල් දාගෙන හොඳට අනාගන්න. කොච්චි කරලා කීනියට කපලා දැම්මහම ලුණු ටිකකුත් දාගත්තාම කරපිංච ටිකකුත් දාගත්තාම මේ පොල් රොටිය හරිම රසයි. මම හැමදාම පොල් රොටි හදනකොට හදන්නේ එහෙමයි. මේ රොටි හදන්නේ මටයි මගේ මහත්තයටයි. අද රොටි කන්න ආස හිතුණා. මම පොල් රොටි හදනකොට තේ කාට තමයි අනන්න පාවිච්චි කරන්නේ. ඔනු වතුරෙන් අනා ගන්නත් පුළුවන්. හොඳට අනා ගන්න ඕනේ. අතේ ඇලෙන්නේ නැති වෙන්න ඩෝ එක අනා ගන්න ඕනේ. පොල් තේ චුට්ටකුත් පාවිච්චි කරලා මේ පොල් රොටි ගුලි හොඳට ඒ පැත්ත මේ පැත්ත දාගෙන හොඳට වඩා ගන්න ඕනේ. ඔන්න දැන් පොල් රොටි වඩා ගන්නයි ලෑස්ති. මේ විදියට ලස්සනට රවුමට හදාගත්ත පොල් රොටිය දැන් අපි මද ගින්දර තමාගෙන තම්බ ගන්නයි හදන්නේ. ඒ අතරේ මම මේ ලෑස්ති වෙන්නේ හොඳ සැරට ලුණු මිරිසක් හදාගන්න. ලූණු, කොච්චි, සුදු ලූණු බිගක්, කෑලි මිරිස අවශ්‍ය ප්‍රමාණයට දාගෙන ගම්මිරිස් චුට්ටකුත් දාගෙන ලුණුත් දාගෙන මේක හොඳට කොටා ගන්න ඕනේ. ඊළඟට මම තක්කාලි ගෙඩියකින් වගේකුත් දාගන්නවා. මේ මම කලින් හදාගත්ත අලකූරු. මේකේ රෙසිපිය ඕනනම් කියන්න. නෙස්ට මෝල්ට් එකකුත් හදාගත්තා අපි දෙන්නට රොටිත් එක්ක බොන්න. අපි හරි ආසයි නෙස්ට මෝල්ට් බොන්න. ඉතින් ඔයාලා දන්නවද? අද අපි දෙන්න මේ සැරසෙන්නේ මූවි නයිට් එකකට. මේ කෑම ඔක්කොම මම හරිම ආසාවෙන් හැදුවේ. අපි අපේ ජීවිතය ගත කරනකොට වටිනම දේ තමයි අපි ආදරය කරන අයත් එක්ක ගත කරන්න කාලය වෙන් කරගන්න එක. ඒක හරිම අමාරු වැඩක් වුණත් අපි කොහොම හරි ඒ දේ මැනේජ් කරගන්න ඕනේ. මොකද අපි අපේ ආදරණීයන්ට ආදරය කරන්න කාලය දෙනකොට අපි අපේ ජීවිතය හරිම සතුටින් ගෙවනවා කියලා අපිට දැනෙන්න ගන්නවා. ආදරයට ආදරය කරන්න ඕනේ. අපි ජීවත් වෙනකන් අපේ සුන්දර මතකයන් එක්ක ජීවත් වෙනවා එතකොට. මම ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි ආදරය කියන්නේ ක්‍රියාපදයක් කියන එක. අපි කොච්චර ආදරය කියලා වචන වලින් කිව්වත් ඒක ක්‍රියාවට නැංවෙන තැන තමයි හරිම ලස්සන, සුන්දර. ඉතින් ගිහින් එන්නම්. ආදරයට ආදරය කරන්න. හැමෝටම නිරෝගිමත් දිවියක්. මම සබ්ස්ක්‍රයිබ් කරන්න. මම විද්‍යා.